හරි ඔයාලට මම මීට කලින් වීඩියෝ එකෙන් අරන් ආවා මේ සෙන්ටර් ලොක් සිස්ටම් එකේ වයර්නස් ගැන. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මෙන්න මේ මෝටර්ස් ගැන. මම එදා කිව්වා ඔයගොල්ලන්ට මේ මෝටර්ස් ගැන වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ දන්නේ නැත්නම් මේ දින යුනිවර්සල් මෝටර් එකක්. ඒ කියන්නේ වාහන වලට මේ ඔරිජිනල් එන්නේ නැහැ මේ වගේ මෝටර්. සෙන්ටර් ලොකින් වලට මම මේ කතා කරන්නේ සෙන්ටර් ලොකින්. ඒ කියන්නේ දොර වාහනේ දොරේ ලොක් එක ලොක් වෙන්නේ නැහැ අන්ලොක් වෙන්නේ නැහැ පාවිච්චි කරන්නේ මේ වගේ මෝටර් එකක්. ඉතින් ජපාන් වේවා චයිනීස් හෝ කොරියන් ඕනම වාහනයක තියෙන මේකට කියන අපි ඇකියුරේටර් එකක් කියලා. ඉතින් මේ වගේ සිස්ටම් එකක් තමයි තියෙන්නේ. කියන්නේ ලොක් කරනකොට මේක එක දිශාවකට චලනය වෙනවා. අන්ලොක් කරනකොට ඒ විදිහට ඔයගොල්ලන්ගේ දොරේ ලොක් එක ලොක් වීම සහ අන්ලොක් වීම සිද්ධ වෙනවා. ඉතින් විවිධ හැඩවලින් මෝටර් එනවා. මේ තියෙන යුනිවර්සල් මෝටර් එකක්. ඒ කියන්නේ මේක අපි සාමාන්‍යයෙන් සෙන්ටර් ලොක් මුකුත් ආපු නැති වාහනයකට හයි කරනවා නම් මේ වගේ මෝටර් එකක් තමයි දාන්නේ. එහෙම නැත්නම් ඔරිජිනල් ආපු එක මෝටර් එකක් ඩැමේජ් වෙලා තියෙනවා නම් ගොඩක් වෙලාවට රීකන්ඩිෂන් ගන්න කියොත් ඔයගලන්ට එක්ක දොරම ගන්න කියලා නැත්නම් ලොක් එකම දාන්න වෙනවා. ඒ වගේ වෙලාවක මේ වගේ මෝටර් එකක් තමයි දාන්නේ. ඉතින් මේ ගොඩක් අඩු මුදලකට ගන්න පුළුවන්. ඉතින් මම කතා කරන්න යන්නේ දැන් මේ වගේ මෝටර් එකක් දාති වල සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැන. ඉතින් මේක පළවෙනිටම කියනවා මේ මෝටර් එක සීල් ටයිප් විදිහට තමයි එන්නේ. හැබැයි ඕගොල්ලන්ගේ බීඩින් එකේ වතුර ගිහිල්ලා ගොඩක් ඇතුළට වතුර යනවා නම් මේකට වතුර යනවා. මේක සීල් කිව්වට ගොඩක් වතුර මේකට වැටුනොත් මේක ඇතුළට වතුර යනවා. එහෙම වුණොත් මේක ඇතුළේ තියෙන මෝටර් එක හිර වෙලා ඔයගොල්ලන්ට සමානකට දොර අරගන්නත් බැරි වෙන පුළුවන් ලොක් එක හිර වුණොත් එහෙම. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලටපත් වෙන්න පුළුවන් මේක හයි කරාම. ඉතින් වතුර යන්නේ නැත්නම් එහෙම සාමාන්‍යයෙන් නිකන් හිර වෙන්නේ නැහැ. ඊට අමතරව කාලයක් යනකොට මේ මෝටරේ සවුත් වෙනවා. ඉතින් ඒක ඕනම මෝටරේ සවුත් වීම වෙනවා. ඒ වගේ ලෙඩ රෝග තමයි මේක තියෙන්නේ. ඊට අමතරව කියන්න ඕන දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔරිජිනල් වාහන වලට එන මෝටර වල සේෆ්ටි ඔප්ෂන් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඔයගොල්ලෝ නිතර දැන් පොඩි ළමෙක්ට වගේ රිමෝට් එක හම්බුනොත් නිතර ලොක් අන්ලොක් කරගෙන යද්දි මේක ගොඩක් රත් වෙනවා. එතකොට මේ මෝටරේ හානි වෙන්න පුළුවන්. ඒකට ආරක්ෂා වෙන විදිහට ක්‍රමයක් ඔරිජිනල් වාහන වල එන මෝටර ඕනම ජපාන් වාහනයක හරි කොරියන් වාහනයක හරි චයිනීස් ඒවා ඕනම මේක තියෙනවා. මේ මෝටර එක ආරක්ෂා වෙන ක්‍රමයක්. ඉතින් ඒකෙන් වෙන්නේ ඔයගොල්ලෝ නිතර ලොක් අන්ලොක් කරනකොට මෝටරේට කරන්ට් එක යන එක නැවතිලා මෝටරේ වැඩ ගන්න නැතුව යනවා. මෝටරේ ආරක්ෂා වෙනවා. ඒක ආපහු මෝටරේ නිවුනට පස්සේ ටික වෙලාවක් නිකන් තිබුණාට පස්සේ ආපහු වැඩ ගන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඔප්ෂන් එක මේකේ නැහැ. ඒකෝර මේක ඔයගොල්ලෝ හයි කරලා ඉවරලා අර විදිහට නිතර එක ළඟම මේ ලොක් අන්ලොක් කරගෙන ගියොත් මේ මෝටර් එක රත් වෙනවා. ඒ වගේ මේ වයර් උණු වෙලා යනවා. ඊට පස්සේ මුළු වයරින් එකම උණු වෙලා යන්න පුළුවන්. මේවා එකට ඇලිලා ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන්ද මේ වගේ මෝටරයක් හයි කරනවා නම් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ පොඩි ළමයින්ට වගේ රිමෝට් එක හම්බුනොත් තමයි ඉතින් ඒ වගේ වෙන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් අපි එක දිගට ලොක් අන්ලොක් කරගෙන යන්නේ නැහැ. එහෙම කරොත් මේ වගේ මේවට හානි වෙන්න පුළුවන්. ඉතින් වයරින් එකටත් එක්කම හානි වෙන්න පුළුවන්. ඒ වගේම මේක හයි කරනකොට ඔයගොල්ලන්ට මම කලින් වීඩියෝ එකේ කිව්වා හොඳ වයර් එකක් දාලා හයි කරගත්තා නම් මේක ලොකු කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. නිතරම වතුර යන තැනක් වගේ කියලා හිතනවා නම් මේකට පොඩි කවර් එකක් දාලා ඔයගොල්ලන්ට හයි කරගන්න පුළුවන්. ඉතින් මේ මෝටර්ස් ගන්න තියෙනවා අපි ගාවත් ගන්න තියෙනවා. අපි හයි කරලා තියෙනවා. හයි කරන විදිය ඔයගොල්ලන්ට අහගන්න පුළුවන්. නැත්නම් අපි ගාටවත් හයි කරගන්නත් පුළුවන්. ඉතින් මම මේ මෝටර් එක ගැන තමයි ඔයගොල්ලන්ට දැනුවත් කිරීමක් කරන්න ඕනේ. මේ වගේම අපේ තව වීඩියෝස් දාගෙන ඒවත් බලන්න. මම ආයෙ ඉස්සරහට මේ වගේම ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.